Minna, Ohio. අයෝ රත්තරන් යාළුවේ අපේ දෙවනි දවස උදා වෙලා තියෙන්නේ. දැන් වෙලාව හරියටම මෙහෙ වෙලාවෙන් උදේ 6යි. ඉතින් අපි නැවතිලා හිටියේ ෆුජි ගිනි කන්ද ළඟම මොකක්ද එකට කියන්නේ හොටෙල් එක. ඉතින් අපේ වෙහිකල් එක තියෙනවා මෙතන. දැන් කට්ටිය රෙඩි වෙනවා. ඉතින් ජප්පියෝ මචන් රෑස් තියෙන්නේ ගියාම මාරුම වෙලාවක් යනවා. සාමාන්‍යයෙන් මේකප් එකටම පැයක් විතර යනවා. මේක ඇත්ත කතාවක්. අපි දැන් ලෑස්ති වෙලා හොඟ වෙලාවක්. ඉතින් මම ඔයාලට පෙන්වන්න යන්නේ උදේ 6ට මම ඉන්න තැන ඉඳලා ෆුජි කන්දේ view එක. මේක මේ රෙකෝඩ් කරන්නේ DJI Osmo Pocket 3 cam එකකින්. මේක ඔයාලට කොහොම පේයිද කියන්න මම දන්නේ නැහැ. හරි ඔයාලට ඈත පේන්නේ මීදුමත් වගේ වලාකුළුත් එක්ක ෆුජි. මම ඕන තව ටිකක් zoom කරනවා. ඔන්න තියෙනවා ෆුජි කන්ද උදේ 6ට view එක. ඔයාලට සාමාන්‍ය මෙතන මේ කේබල් 3ක් යනවා පේන්නේ නැති ඒක හිතන්න එපා. ඒක අර මෙතන ඉලෙක්ට්‍රික් කේබල් මේ කරන්ට් කේබල් නේද? ඔව්. ඔන්න ෆුජි සන්ගේ උදේ view එක. සාමාන්‍යයෙන් උදේට මීදුමත් වැඩි සීතලත් වැඩි ඒ හින්දා ෆුජි සන් කියලා කියන්නේ ජපාන් වලින්. හරිද? ෆුජි කන්දේ view එක. හරිද? තව ටිකක් තව පැයක් වගේ යද්දි බොයිස් මේක ලස්සන්ට පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් අද දවසේ ඔන්න බ්ලොග් එක පටන් ගන්න ලෑස්ති. ඉස්සරහට මොනවා තියෙද කියලා මම දන්නේ නැහැ. කට්ටිය සෙට්ලා ඉන්න වීඩියෝ එකට ඊයේ දවසේ මාරු විතර අපි ගත කරා. එන්ජොයි කරා. සෑහෙන පෝලිං වල හිටියා. අන්න ඉන්නවා යාළුවා පිටිපස්සෙන්. යාව තමයි අද අපි දවසේ ෆලෝ කරන්නේ. අද යාව බලන්න තමයි යන්නේ. අපි උඩට යන්නේ ළඟටම යන්න තමයි හිතන් ඉන්නේ. මම දන්නේ නැහැ මෙයාලගේ ප්ලෑන් එක මොකක්ද කියන්න. හැබැයි අපි පුළුවන් තරම් අද දවසේ එන්ජොයි කරන්න බම try කරන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි බොයිස් කට්ටියම හිටපු තැනින් එළියට ඇවිල්ලා අපි ආවා ෆුජි කන්ද පේන يعني සාමාන්‍යයෙන් කට්ටිය බලන්න එන view point එකක් වගේ තැනකට මෙතන මාරම ලස්සනයි මේ පොඩි ලේක් එකක් එක්ක තියෙන්නේ මේ ඒරියා එක. මෙතන ඉන්න අපේ කට්ටිය. මේ ලේක් එකක් එක්ක තියෙන්නේ මෙතන තමයි. ඉතින් අර ගොඩක් ඔයාලට පේන ඇති කට්ටිය ඉස්සරහත් මේ කැමරාස් තියාගෙන ෆොටෝස් ගන්නවා වීඩියෝස් කරනවා. ඉතින් අර ඔයාලට ඈත පේන්නේ පොඩ්ඩක් අද උදේම හින්දා මීදුමත් එක්ක වලාකුළුත් එක්ක මේ පොඩක් අර ක්ලියර්ලි පේන්නේ නැහැ. මට අර මුදුනම බලන්න ආසාවක් තියෙනවා. හොඳට පැහැදිලිව. ඒත් අපිට බලන්න විදිහක් නැහැ. ඔන්න ඔයාලට පෙන්නනවා. ඉතින් මට පුළුවන් විදිහට ඔය වලාකුළුත් එක්ක පොඩ්ඩක් අර කන්දේ හැඩේ අපිට පේන්නේ නැහැ. ඒක ඇත්තටම මෙහෙමයි කැමරා එකකින් බලනකොට යාළුවේ මේ ඇත්තටම S2කින් බලනකොට මේ කන්ද කොච්චර ලොකුද කියලා අපිට අර පොඩි ඉමේජ් එකක් ගන්න පුළුවන්, හිතා ගන්න පුළුවන්. ඉන්න ගෙන්කි ඔහායෝ එහෙනම් බොයි සෙට්ලා ඉන්න. තව ලස්සන view ටිකක් තව ලස්සන කැලේ ටිකක් ඇඩ් වෙනවා ඉස්සරහට. අපි බලමු. ගොඩක් කටි උදෙන්ම මෙතෙන් එනවා බොයිස්.
අක්කා ෆුජි කියන view එක බලන්න. අක්කා ෆුජි කියන්නේ රතු පාට ෆුජි කන්ද. ඒ කියන්නේ උදේට හිරු එළිය වැටෙනකොට හිරු එළියේ ඒ කියන්නේ එළියට කන්ද පට්ටටම රතු පාටට පේනවා. ඒක මෙහෙම කැම් එකට ලොකුවට මං හිතන්නේ ඒක කැම් එකකට ફોකස් එක කියලා S2 එකෙන් බලන view එකට වඩා කැම් එකේ view එක ටිකක් වෙනස් හින්දා මේ මට නම් ටිකක් විතර රතු පාටට පේනවා දැන් ෆුජි කන්ද. මේ view එක මේ experience එක ගන්න ඕන එකක් යාළුවේ. Fuji. Mau lihatin foto tadi? Ano? Fuji. Oh, kirei. අතරයි යාළුවේ සීතලයි. හරිම සීතලයි. අපි යනවා යාළුවේ දියල්ලක් බලන්න. ඒක නම තකි රුම්බා නෙමෙයි. තකි වොටර්ෆෝල් එක. සද්ද ඇහෙනවා අපිට මේ හරියට. කුරුල්ලොත් කෑ ගහනවා. මේ කොහොමද යාළුවෝ view එක? මාරම ලස්සනයි. ජපානයේ තවත් එක්තරා සුන්දර තැනක් කියන්න වචන නැහැ. සුගෝයි. කොහොමද boys ලස්සන? ඔන්න ඔයාලා තවත් ලස්සන තැනකට එක්කන් ඇවිල්ලා තියෙන්නේ. මාරම ෆීලිං එකක් තියෙන්නේ boys and girls. කොහොමද ලස්සන? ජපානයේ මේ වගේ තැනකට ආව පළවෙනි වතාව යාළුවේ. මාරම ලස්සනයි මාරම vibe එකක් තියෙන්නේ. wow. යාර පින්න ඇවිල්ලා මූණේ වදින්න තියෙන feeling එක boys. ඒක වරු. අපි තව චුට්ටක් පල්ලෙහාට යමු. බුලුවන් බහින්න හැබැයි පොඩ්ඩක් අවදානම් අපේ යාළුවෝ ටික බහැලා ඉන්නවාද බලන්න. මෙන්න අපේ කොල්ලෝ ටික, කෙල්ලෝ ටිකත් ඉන්නවා. කොල කවුද ඇස්සේ මෙන්නා? Sigoi! Kirei! Meccha kirei! යාළුවෝ මේක දැන් තමයි මේ යාළුවෝ ටික කියවලා ඉවර වුණේ. මේකේ කියන විදිහට ෆුජි කන්දේ උඩ තියෙන හිම තමයි මේ දිය වෙලා මේ දිය ඇල්ලෙන් එනවා කියන්නේ. ඒකත් මෙයාලා මේ වෙනකන් දැනගෙන හිටියේ නෑ. මේක කියවුවට පස්සේ තමයි කට්ටිය දැනගත්තේ. අනික මේ වතුර උඩ පේන්නේ මේ බස් යටින් යන්නේ. ඔව් මේ වතුර එන්නේ කොහෙන්ද කියලා අපිට හිතා ගන්න බෑ මේ. ඔව් පස් යටින් එන්නේ. මේ කියන්නේ මේ නිකන් අපිට පේන මාණෙන් ඇවිල්ලා වැඩෙනව නෙමෙයි. පස් يعني පොළොව යටින් ඇවිල්ලා තමයි මෙතනින් එළියට එන්නේ. ඒක මාරම මේ හිතා ගන්න බැරි දෙයක් boys. මේ සාමාන්‍යයෙන් එහෙම දියලි හරි අඩුයි නේද? කන්දකින් උඩින් දිය වෙලා වෙල්ලා පොළොව යටින් ඇවිල්ලා එක දණකින් එළියට මතුවෙනවා කියන්නේ නිකන් පොඩි පොඩි ඒවා ගොඩාක් එක්ක ලොකු ඒවා. තව එකක් එහා පැත්තේ තියෙන ලොකු එකක්. මේක තමයි ලස්සනම තැන. මේ මගේ ජපාන් යාළුවන්ට thank you කරන්න ඕනේ. යාළුවා තමයි මේ ඔක්කොම plan කරලා අපි එක්කන් ආවේ. මොකද මේ වගේ vibe එකක්, මේ වගේ feeling එකක්, මේ වගේ අත්දැකීමක්
මං හිතන්නේ හැමෝටම ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මට අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණා මගේ යාළුවාටත්. ඒක නම් බොයිස් අපේ වාසනාව. ඒත් එක මාත් දෙක මේ vlog එකට සෙට් වෙලා බලන ඔයාලටත් වලත් ලකි කට්ටිය. මෙන්න යාළුවේ. ඔබට මහන්සි පඩිපෙළ නගලා. මෙන්න අලිත් වෝටර්ෆෝල් එක. ඒක නම් ලොකුයි. ප්‍රමාණයෙන් විශාලයි යාළුවේ. පෑන අපි යාළුවේ නනේ මින්නනේ මෙන්න දින යාළුවේ මේ පැත්තට විතරක් තියෙන එක ඔමියාගේ මට කියන්නේ පොඩ්ඩක් ඔමියාගේ කියලා කියන්නේ කාට හරි තෑගි දෙන්නට යනවා නම් මේවා ඉතින් ගන්නවා කට්ටිය. ඒක ලස්සන ඒවා තියෙනවා. මොකද්ද බං ගන්නෙ? හැමලි මට නෑ. කොහොමද කන්ද තියෙන්න ඕන කොහෙන් හරි. නැත්තම් ගැම්මක් නේ. මටත් මේකක් ගන්න දෙන ගණන් හැබැයි බා. අඩුවට තිබ්බනම් හොඳයි නේ. ඔව් දයිසකේ තියෙන කීටක් නේ මම මේ වැඩියට දෙන්නේ බා. දයිසකේ දයිස මේ කොහොමද දයිස වරුණා? දයිස වරේ බා. ඒ මේ පැත්තේ දයිසකේ තිබ්බොත් දයිසකක් තිබ්බොත් දයිසකේ අඩුව ඇති බා. අපි දෙන්න පොඩ්ඩක් අඩුවට ලාභයට හොයනවා යාළුවේ. මේකත් ආතල් ෆුජිසන් ඉන්නේ ඈ. මේ ෆුජි කන්දේ ඉන්නේ ඌ ඇඟ පෙන්නනවා. ඇත්තට නැගිට්ටොත් කොහොමද නේ බා ඔලුවත් උස්සගෙන. මෝඩ කතා නේ බා. අර කඩුවක් තියෙනවා. ඔයාලට අයින්න ඕන නම් කියන්න කාට හරි කඩුවෙන් අයින්න පුළුවන්. මට තේරෙන්නේ මොකද්ද ගන්න ඕනේ කියලා යාළුවේ. මේ ඉචිමන් තියනවා යාළුවේ. යෙන් 660ට ඉචිමන් තියෙනවා. කියන්නේ මේක නා ඔයාලට කිව්වට තේරෙන්නේ. මේක නා බයි. 550ට කීටක් දෙකක් තියෙනවා. අන්න නැත්තම් මේ කපල් ඒවා තියෙනවා. කපල් වගේ ඒවා. අට ඉතින් කණ්ඩායම දැන් කොහොමද? මේක මේ දෙකට කඩලා ගත්ත හැකි කීටක් දෙකක්. අන්න ඒක නා වාසිවා. ඒක වාසි මේ ඔව් මේකට මේක ලස්සනයි. හරි. ඒකට මේක ලස්සනයි. කපල් එකක් දෙකක්. ඒකත් කපල් ළන්නේ. ගෝල්ඩන් නේ. ඔව්. කොරේ මේක ලස්සනයි යාළුවේ. මේක ගමු. මේක යාළුවේ මම අපේ ඉස්කෝලේ ටීචර්ස්ලාට දෙන්න ගත්තේ අනිත් කීටක් එක මට. මේ තනිකරම මේ ෆුජි තියෙන මේ සිටි එකේ විතරක්, කියන්නේ මේ පැත්ත විතරක්. මේ ෆුජි කොන කෙන්නෝ නමයි නනේ? Shizuoka Ken. අන්න හරි බොයිස්. නනේ Shizuoka Ken? Shizuoka Ken と山梨県の間にある。අන්න හරි. අන්න ඒ කෙන් දෙක මැදලු තියෙන යාළුවේ. මේ තනිකර මේකට විතරක් අයිති කෑම බීම තමයි. කියන්නේ මේ පැත්තට විතරක් අයිති කෑම බීම සහ ඔමියාගේ සාමාන්‍ය කාට තෑගි අරගෙන යනවා නම් මේ ඉඳලා දුර පැත්තකට මෙතනින් ගන්න එක. හොඳයි. මේක ගත්තේ 500. 500ද? අරන් එනවා. Kita! Watashi kita! Yay! Sugoi. これ取る? アイスクリームやがったයාළුවේ කන්න. නෝ කොකු සුවරへんの. これここに出したらこれここにするか。買った？で、本田さんに席ないな。アイスクリーム。みんないんな。
硬い。お、うまい。めっちゃうまい。めっちゃうまい。なんでそんなうまい。Valve. Mattamarahay. Kiri rahay nawa. Enang kiyan wajana na. Oi මේකේ රහ මෙච්ච කිරිනේ කල් දැස්ත කොහොමද දැස්ත මෙසෙද සුවත් මෙසෙද කැරීම ගිරි රහයිය පට රහයිනේ පොට්ට රහයිය මාරම ගිරි රහක් කියන්නේ බං 10ක් විතර කන්නේ දෙනවා ඉතින් මරු ඔයි මේක ඇත්තට මෙලදෙනකින් මිරිකපු එකකින් මද කොහෙද හදලා තියෙන්නේ අන්නේ ෆ්‍රෙෂ් රහයනවා ළමයි එලගිරි කියන එකේ ෆ්‍රෙෂ්ම රහයනවා මම හින්දා ජපානයේ ආවිල්ලා මම කාපු රහම ෆ්‍රෙෂ් අයිස්ක්‍රීම් එකක් මේක ඒ අයිස්ක්‍රීම් එක කියලා කියන්න පුළුවන් දැනට තව ඉස්සරහට හම්බෙයිද දන්නේ නැහැ ඒ සිරාවටම හොමයි කිරි මාරම කිරි රහ කිරි විතරයි කිරි විතර ඔව් කිරි විතරයි ඒ තරම් මාරම තික් ගතිය තියෙනවා නේ මොකද්ද මේ අකුවහි මැෂින් එකේ තියෙන ඉදරන් කිරි එක ඔන්න හරි ඒක රහ මේක බොනවද මමත් බොනවා මම වැනිලා දාලා බොනවා මුංගෙම එලගිරි රහ නේද බා මම ජපානට ඇවිල්ලා එලගිරි රහ තියෙන සුප්‍රීම කාපු සුප්‍රීම රහ අයිස්ක්‍රීම් එක මේක තමයි බොයිස්グレープのこれチョコバナナチョコアイスクレープグレープバナナバナナチョコチョコクレープ何日本英語で名前何わかるクレープクレープママだねクレープわかるあホットケーキわかるホットケーキわかるホットケーキの薄いのあーアイジンみたいなクラップ美味しいよක්‍රැබ් කියන එක වගරු අර රෝල් ක්‍රැබ් රෝල් කරන්න ඔතන එක යාළුවේ නේද ඇතුලේ හදනවා දැක්කද එයාගේ අයිස්ක්‍රීම් එකේ තියෙන්නේ බනානයි චොකෝයි ක්‍රේපුයි අපි මේකේ කිරි රහ මේකයි අයිස් වැනිලා එකයි වැනිලා මේක මොකද්ද බං මේකේ නම මම ද එළකිරි මොකක් හරි නම් දන්නේ කනවා කැරීම රහයි තාම ලොකු අවබෝධයක් නැහැ මේවා ගැන මේක ඉවර වෙන්නේ මෙච්චර හරිද soft say මොකද soft serve ice cream මේක නම soft serve ice cream කියන එක boys ice cream නෙමෙයි මේක තනිකරම කිරි මුදවලා කනවා වගේ වැඩක් සුපිරි 500ට ඔව් මේක උඹට මතකද අපි ඊයේ ගත්තක 350ට එක චුට්ටයි තිබ්බේ මේක 500ට බලහන් කොබන් දාලා දින ගොඩ හැමදාම රැයට හරි දවල්ට හරි බත් කාලා මේකක් කන්න තිබ්බනම් මාර ප්‍රශ්නය毎日夜ご飯昼ご飯食べたらデザートにこれあったらめっちゃいい感じなめっちゃうまいはいරත්තරන් යාළුවේ අපි ඊළඟට ප්ලෑන් කරගත්තා පොඩි මල්ලත්තක් බලන්න එන්න පොඩිමත් බෑ මම දන්නේ මම පළවෙනි පාරට ආවේ මෙතෙන්න අහලත් නැහැ වැඩිය මේ කට්ටිය දැන් ටිකට් ගත්තා මේ දින අපේ ටිකට් එක ඒ කතා この声の名前言って今みかんどうしだれ梅
Shidare ume. こうやって なんでここ人気？綺麗だから綺麗だから見たらわかるよ මෙතනわかるよ. මෙතන ලස්සන හින්දාමලු famous කියනවා. සුගේ සුගුයි නෝවේ මෙච්ච කිරේ යාළුවේ මේක මල්ලත්තන් නෙමෙයිලු මේක මම උමේ කියන්නේ මොකද්ද සිංහලෙන් කියන්නේ කද්දින එක නෑ ඒවා මෙහෙ විතරයි තියෙන්නේ. ඔව් මේක ජපානයේ විතරක් තියෙන පොඩි ඇඹුල් වගේ පළතුරක්ද බං ඒක පළතුරක්ද නෑනේ ඇඹුල් ඔව් එළවලුවක් නෙමෙයි පළතුරක් ඒක සාමාන්‍යයෙන් එක්ක කන එක. ඔව් බත් එකට පොඩ්ඩක් ඇඹුල් ගතිය වගේ වුණාම ඒක දාගෙන සට්ටේ ලුණු දෙහි වගේ අන්න හරි ඒ වගේ කැම මේ අපේ ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්න පිටිපස්සේ පේනවා නේද මලිත් කියලා මේ ප්‍රොෆෙසර් තමයි අපිට උගන්වන්නේ අපි දැන් මේ ඒ වගේ පොඩ්ඩක් ඒවා හැදෙන ගස්වල වත්තකට ඇවිල්ලා ඉන්නේ මේක හරිම ෆේමස් මේ ලස්සන හින්දාම කටට ඉතින් මෙතන මාර සුවඳයි ළමයි මෙච්ච ඊනියෝයි නේ මේ මාරම සුවඳයි නියුයි සුවඳයි මිනිසා සුවඳයි මලසේ කට්ටිය ආතල්ලක ඉන්නේ යාළුවේ අපි දැන් මේ ඇවිල්ලා අමුතු ලස්සන මල් වත්තක් වගේ තැනකින් ඇවිදන් යන ගමන් රෝසම රෝස පාට රතුම රතු පාට සුදුම සුදු පාට පළතුරක ගහක් මේක දැන් මල් පිපෙන කාලෙලු යන්නේ හරිම ලස්සනයි එතෙන් අපිත් ආවහම තවත් ලස්සනයි නේ බා ඔව් අපි බැස්සම මේකේ මල් මුකුත් නෑ පිපිලා පර වෙන්න ඕන මෙන්න. අපි ආවහම මලුත් සකන් මල් වල් වෙලා යනවා වල් අපි මල් වෙනවා ඒ මුෂි කත්‍රා යාළුවේ අපි දවල්ට කන්න ඇවිල්ලා ඉන්න කට්ටිය තෝරනවා කට්ටිය මෙනු එක තෝරන ගමන් ඉන්නේ අයිස්ක්‍රීම් කියන ඩෙසර්ට් එකට හම්බාගු මම දන්නෙත් නෑ එක එක මෙනු එකේ තියෙන වොයිස් මොකද ජපාන් කෑමනේ ලොකුවට විස්තර කරන්න තේරෙන්නේ නෑ ඔයාලට දැන් අපිට කතා කරන ගමන් අපි වාඩි වෙලා ඉන්නේ ඉතදාකිමාස් 失礼いたします。お待たせいたしました。お先に限定のハンバーグのお客様お二つ失礼します。はい。ありがとうえこれ違うか奥のお客様でいらっしゃいます。でまず後でお待ちください。はい。お願いします。美味しそうお待ちくださせていただきます。ハンバーグでソースにグレーハニーもそのまま使ってください。はい。でお待ちくださいませ。バリコンビです。 マリスワさん日本ソースをおかけしてよろしいですか？はーい羽はたまりましたら召し上がりください。ありがとうございます日本ソースはおかけしてもよろしいですか？こちらもよろしいですか？お願い収まりましたらお召し上がりください。ありがとうございます。
ゲットよろしいですか？はい、大丈夫です。パンってなってますので気をつけてください。丸ね。失礼いたします。お先にライトを一つ失礼します。欲張りコンビのお客様。こちらもマットを取れてお待ちください。2用ソースをおかけしてもよろしいですか？焼き加減気になるようでしたらペレットございますのでお気軽にお声掛けください。失礼します。ありがとうございます最後拾うの覚えてる。お願いいたします。パンでございます。アイスでございます。はい。ライトお二つお思いです。はい、そうですね。食べよう。අන්න යන්නේ あれ、普通のライス誰やったっけ？あ、オッケー。じゃあそっち。買ってる？こうやったらයාළුවේ මේවා පාවිච්චි කරලා පුරුදු නැහැ いただきます。 いただきますදැන් මේ箸පාවිච්චි කරපු ライスの大盛りお二つ失礼します。ありがとうあるやカリバッテックッガッタビ大丈夫です。ありがとうでかいあやってやってやってします。ゆっくりどうぞ。ねයාළුවේすごいありがとういただきます初めて？2回目？2回目？まあでも3年前とか。මේ මාය තෙල් විදිනවා ඈ.うまい あ美味しい。ミディアムすぎて大丈夫か。これぐらいミディアルじゃないや。ミディアムすぎますよね。大丈夫。いける、大丈夫、大丈夫。そうなー。すごい කවදා කාපුට කරන්නේ නේ.うまい මේ හරක නම් අල්ලන්න එපා වැරදිලා මට ඇල්ලුණා දෙපා. මොන හරකද හරක මේක ඉවත් වෙනවා තියෙන්නේ. යාළුවේ මේ ෂොප් මේ කඩේට ආව බලන්න බාර රෙස්ටුරන්ට් එකට බලන්න බාර මට්ටම රහයි
මේක මාර අඹුරු රහක් කරනවා නේ බා. මොකද පොඩි එකක් තියෙන. මට අවශ්‍යまだマジですぐ盗むから。間違えたඅල්ලන් කපන එක ඇරදෙනවා බා ඔව් ඈ. 調べました大阪に爽やかを立てるものそんなハマる。でもなんかさある マルスちゃんどう？おいしい？どう？いい？どんどん詰まってくるどうなんやろそうやなでも多分静岡やから成り立ってんじゃない？この店。そんな気するけど。これ大阪もある？はい静岡にしかないいいの。池川君めっちゃ早いね。ねえ。本当にお母さん。そう。そう。エッグと同じかな。やばいでもいつもお母さん呼んでるから、これいつも出てる。食べて食べて食べて。おう。いやあれやな。俺の大好きな友達のハッピーバースデーよりもさ、ラコステのお誕生日おめでとうのプレゼントの方が早かった。いやまあනෙවෙයි නිදි හැමක් තියන්නේ. බුද්ධිමත් අය. නිමෝ සැරට කාලා ප්ලේන් ටිකක් ගහන්න තියෙන්න ඕනේ බා. මේක නම් මම නෑ බඩ බුක්කුවත් බෑ බෑ ඒක කන්න බෑ ගොඩක්. ගොඩක් කන්න බෑ. ප්ලේන් ටිකක් ගහන්න කතාවමයි මගේ යාළුවේ. ඔය කියද්දි අපේ අර පුරුදු අපිට ඒක එනවා. なんか渋滞してる。あ、工事してるんや。サイレン鳴らしていきましょう。7歳で積んでる。හා 天狗みたいで。 තව ටික වෙලාවකින් යාළුවෝ අපි ගෙදර යන්න පිටත් වෙනවා. කට්ටියම දැන් කාලා අද දවස ෆිනිෂ් කරන්න හදන්නේ. ඉතින් පැය නංජි කංගුරයි කකරු 4 時間ぐらい. පැය 4ක් විතර යනවා යාළුවෝ අපිට ගෙදර යන්න.
Ima kara unten kawaru? Sutaru? Dekiru? Janki meyaru? මෙයාලනේ ගහමල්ල මොකද්ද කියලා කියලා ගහමල්ල කද්දකටම කත්තු රොක් පේපර් සිස් කියන මොකද්ද අර මෙහෙම සීන් එක මම නම් දන්නේ නැහැ අවුක ඒක කරලා කට්ටිය ඩ්‍රයිවර් කවුද කියලා තෝරන්න යන්නේ මේ පැය 4ක් යනවා යන්න ගෙදර ඉම කරා සූතෝ ඉකෝ දැන් ඉඳලා ගෙදර යනවා කොහොමවත් යන්නේ නැලු රත්තරන් යාළුවෝ අපි කාලා බීලා ඉවරයි දැන් අපි ගෙදර යන්නේ ඉතින් දවස් දෙකක ගමනේ දැන් අද තමයි අවසාන වෙලාව ඉතින් කාලා බීලා ඔක්කොම කරලා එන්ජොයි කරලා ඔයාලට ලස්සන vlog එකක් ගෙනාවා කියලා අපි හිතනවා දැන් කට්ටියම රෙඩි යන්න පැය 4ක ගමනක් ඉතින් අපි එහෙනම් කට්ටියම බයි බයි කියන ලෑස්ති එහෙනම් බොයිස් සිසෝකා sayonara bye bye මතනේ හරි බොයිස් අලුත් vlog එකකින් එහෙනම් සෙට් වෙමු කට්ටියටම ජය වේවා